අපිට කො කැලණියේ වාහනේ කැලණියේ තියෙනවා. දැන් කැලණියේ කියන හාපල්තොටට වාහනේ. ඈ මොක කැලණියේ ගංගාවකට දාගෙන ගිහිල්ලා දන්නේ නැහැ. තාත්තේ දන්නේ හම්බ. සල්ලි දෙනවා කතා කරලා. හරිනේ ඔය ටික වෙයි කියලා තමයි අපි කිව්වේ. එහෙමනේ කස්ටමර්ස්ලා ආවට පස්සේ ඔන්න ඔය ටික තමයි වෙනවයි කියලා අපි මුලින් ඉඳලාම කිව්වේ. අනිවාර්යෙන්ම. ඔය ටික වෙයි කියලා BYD එකට අපි හැමදාම ඇවිල්ලා අපේ වාහන වලට ඔයගේ අසාධාරණකම් කරන්න එපා කියලා මිනිස්සු කවදා හරි එයි කියලා කිව්වා. but this is what happened at the last. ඕක වෙයි කියලා අපි හැමදාම හිතුවා. මේ පටන් ගන්නවක් විතරයි කියලා තමයි මම නම් හිතන්නේ. ඔන්න මචන් තත්ත්වය. මේ දැන් මේ මොහොතේ වෙන ලයිව් සිදුවීමක් ඈ.